ගන්න මේ පැත්ත මාරම ලස්සනයි. දෙන්න අපේ ටාගට් එක. දැන් පේනවා අපි ඊළඟ ගමන. හයි කට්ටිය, අපි අද තව හයික් එකක් යන්න ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සේ පේනවා ඇති. දැක්කම සමහර කට්ටිය අඳුර ගන්නත් පුළුවන් ඇති. මේ පේන්න තියෙන්නේ කටුසුකොන්ද. ඉතින් අපි කටුසුකොන්ද යන්න කියලා ඇවිල්ලා තියෙන්නේ. අපි ඇත්තටම මේ ගමන ආවේ කටුසුකොන්දම යන්න නෙමෙයි. අපි පිකෝ ට්‍රේල් එක ඇවිල්ලා දැන් මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක. ස්ටේජ් 1 එක ඉවර වෙලා මේ තව වෙලාව තියෙන නිසා දැන් කටුසුකොන්ද යන්න කියලා හදන්නේ. මේ ඉතින් අපි අඳුරට එන්න කලින් යන්න ඕනේ නිසා අපි යන ගමන් විස්තර කතා කරමු. අපි ගිහිල්ලා බලමු. අපි මෙන්න මේ වගේ තැනක ඉන්නේ. මේ අර ඉතින් පේන්නේ අපේ ටාගට් එක. පොඩි වැහි කළුවක් එනවා. ඒක තමයි පොඩ්ඩක් බය. වැස්සොත් එම ගමේ කට්ටියත් කිව්වා මේ වැස්සොත් එම යන්න අමාරුයි ගරල ඉස්සන නිසා කියලා. මේක අපි චුට්ටක් බලමු ගිහිල්ලා. වැස්සොත් ආපහු හැරිලා එන්න හිතාගෙන ඉන්නේ. වැස්ස නැත්තම් උඩටම යනවා. ඉතින් මේ විදිහට අපි ඉස්සරහට යනවා. දැන් වෙලාව 4:00ට විතර කිට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉක්මනට යන්න try කරනවා. මේ අපි දිගටම යමු. ගිහිල්ලා බලමු. මෙතන ගිරාහොට කෑල්ලට ගිහිල්ලා ඊට පස්සේ කටුසුකොන්ද පැත්තට යන්න ඕනේ. අපිට මෙන්න මේ වගේ ඉස්සරහට යන පාර තියෙනවා කැලේ මැද්දෙන්. අපි අතරින් උඩට ඇවිල්ලා ඊට පස්සේ අපිව කැලේට ඇතුළු වුණා. මේ දිගටම අඩිපාර තිබ්බා. අපි මේ අඩිපාර දිගේ ඉස්සරහට යනවා. මේ පල්ලෙන් ගමේ කෙනෙක් කිව්වේ මේ විදිහට අඩිපාර දිගේ ගෙලින්ම ගියා නම් මේ අර ගලේ අර ස්ලෝප් එක පැත්තෙන් උඩට ගිහිල්ලා ගලේ එජ් එකට යන්න පුළුවන් කියලා. මේ පාරත් ඒ පැත්තට පොඩ්ඩක් උඩ කැරගෙනවා. මේ ඉතින් අපි ඉස්සරහට යනවා. මේ පොඩ්ඩක් වැස්ස වහින්න එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ගාන්ට කන්ද වටේ එතන විතරක් අලු වෙලා තියෙන්නේ. අනිත් තැන් වල අවුවක් තියෙනවා. මේ අපි බලමු. ඉතින් අපි try එකක් දෙමු. යන්න පුළුවන් වේද බැරි වේද කියලා දන්නේ නැහැ. හරි, අපි අර කැලේ මැද්දෙන් ඇවිල්ලා ආයි මෙන්න මේ වගේ මේ පොඩක් ඕපන් තැනකට වැටුණා. මේ වැහි කළුවර චුට්ටක් අඩු වෙනවත් වගේ පොඩක් සුබදායක අහසක් තියෙනවා. බලමු අපි. මේ ඉතින් පොඩ්ඩක් මෙහෙම ඕපන් එකකට වැටුණා. මේ ඒක දිගේ යන්න තියෙන්නේ. මං අපේ ගමනාන්තය පෙන්නන්නම්. අපේ ගමනාන්තය මෙන්න මෙතන පේනවා ඇති. මෙතෙන්ට තමයි යන්න හදන්නේ. ඒතර මෙහෙම ගිහිල්ලා මේක දිගේ බලමු උඩට යන්න පුළුවන් කොහොමද කියලා. ටක් ගාලා උඩට යමු. ඕපන් එකේ ඇවිල්ලා අපිට ආයි මෙන්න මෙතනින් කැලේට ඇතුල් වෙන්න වෙනවා. ඒතර මේ පාර නම් යටින් අඩිපාර තියෙනවා. ඒක මේ විදිහට කැලේ පැත්තට යනවා. එතකොට අර මේ පහළදී පෙනිච්ච විදිහට තව පොඩි කැලෑ කෑල්ලක් ඇති පන්න ගන්න මේ කැලෑ කෑල්ල තියෙන්නේ. ඊට පස්සේ අර ගල් තුඩේ උඩට යන්න පුළුවන් වෙන්න ඕනේ. හරි, අපි උඩට ඇවිල්ලා මේ දැන් නම් අන්තිමම ටික නගින ගමන් ඉන්නේ. වටේ පේනවා ඇති. අපි අර පහළ පේන පාරෙන් ඇවිල්ලා තමයි පටන් ගත්තේ. ඉතින් අර දැන් පෙන්නපෝ ගිරාහොට කියන කෑල්ලේ උඩ ඉන්නේ. මේ ගිරාහොට මේ පැත්තේ පේනවා. මේ ටික නගින්න තියෙන්නේ. පොඩි පොදයක් පටන් ගත්තා. බලමුට අපි ටක් ගාලා උඩට යමු. හැබැයි මේ වැහි වලාකුළ චුට්ටක් එහාට ගියා වගේ. හැබැයි පොදයක් නම් යනවා. බලමු ගිහිල්ලා උඩට ටක් ගාලා.
හරි අපි කොහොමරි ඉක්මනට නැගලා මේ වැස්සර කලින් ගිරාහොට තියෙන කෑලි උඩ නැගගත්තා. මේ වහින කලින් ඩ්‍රෝන් එකත් පොඩ්ඩක් දාගන්න පුළුවන් වුණා. දැන් පේනවා අපි ඊළඟ ගමනාන්තය. අන්න අතන ලස්සනට ඔයගලන්ට පේනවා ඇති පොඩි නෙරුවක් වගේ ගල් පොත්තක්. ඒක තමයි කටුසුකොන්ද. ඉතින් අපි මේක දිගේ ගිහිල්ලා කටුසුකොන්දට යනකම් යමු. ගිහිල්ලා හම්බ වෙමු. හරි අපි වැස්සින්ද ඉක්මනට නැගලා කොහොම හරි දැන් මේ ගිරාහොට තියෙන කෑල්ලේ උඩ ඉන්නේ. ඉතින් මේ කොච්චර මහන්සි වුණත් මෙතන උඩට ආවට පස්සේ නම් මේ තියෙන වීව් එක දැක්කට පස්සේ මහන්සි සේරම ගියා ඇත්තටම මේ මම වටේ පෙන්නන්නම් ඕගලන්ට. මේ පිටිපස්සෙන් ලස්සනට දැන් අපේ ඊළඟ ටාගට් එක කටුසුකොන්ද පේනවා. මෙන්න මේක මේ ගල් පොත්ත දිගේ යන්න ඕනේ. ඊට පස්සේ අපි උදේ ගමන පටන් ගත්තු තැන මේ පැත්තට වෙද්දි අර චෛත්‍ය පේනවා ඇති. එතන තමයි සඳගිරි සෑය. අපි පිකෝ ට්‍රේල් එක පටන් ගත්තු තැන අද උදේ. ඊට පස්සේ අපි මෙහෙමනේ ආවේ. මේ පැත්ත ගත්තම අර මහවැලි නකල්ස් ඒ පැත්තට නිකන් තාම පේනවා. පොඩි මීදුමකුත් බාලා තියෙනවා. මාරව ලස්සනයි. මේ අර හුලඟක් එනවා ගානට පොඩි මද සුලඟක්. මාරව ඒක අර මහන්සිය නැති ගන්න ටයිප් එකක්. පිටිපස්සත් එහෙමයි. මේ තියෙන්නේ ලූල් කඳුර දෙල්තොට ගලහ මේ පැත්ත ගලහ ටවුන් එකේම මෙහෙ තියෙන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා පිකෝ ට්‍රේල් එක ඉවර කරලා තමයි මේ පැත්තට ආවේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් තමයි දැන් අවුට තියෙන්නේ. ඉතින් අපි මෙතන වැඩි වෙලා ඉන්නේ නැතුව අපේ ඊළඟ ටාගට් එක වෙන කටුසුකොන්දට යන්න හදන්නේ. මේ තියෙන්නේ අපි ගිරාහොට පැත්තේ ඉඳන් කටුසුකොන්ද පැත්තට යන විදිය. මේ අඩිපාර තියෙනවා. ගොඩක් කැලේ මැද්දේ යන්න තියෙන්නේ මේ විදියට රිංගලා. ටිකක් උසර කැලේ තියෙනවා. මෙහෙම මේ කැලේ මැද්දෙන් ඉස්සරහට යන්න තියෙන්නේ. හරි අපි කොහොම හරි අපේ ඊළඟ ටාගට් එක වෙච්ච කටුසුකොන්ද මුදුනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කොන්ද උඩ ඉන්නේ. මේක දිගේ අර උඩට යන්න පුළුවන්. අර උඩ පේනවනේ. ඒ පැත්තට යන්න පුළුවන්. අපි මෙතෙන්ට එන්න පටන් ගත්ත තැන මම පෙන්නන්නම්. මෙන්න මෙතන හිටියේ අපි අර කෑල්ල උඩ හිටියේ. ඒක උඩ ඉඳන් මේ ગેප් එක බහැලා මේ කැලේ මැද්දෙන් බහින්න තියෙන්නේ. මේ කැලේ මැද්දෙන් ગેප් එක බහැලා මෙහෙම මේ පැත්තේ මේ ගල දිගේ නැගලා තමයි උඩට ආවේ. මේ අඳුරු වැටෙන්න කිට්ටු නිසා දැන් පහමාරයි වෙලාව. අඳුරු වැටෙන්න කිට්ටු නිසා මේ ටික දුවගෙන වගේ ආවේ මාර මහන්සි. හැබැයි ආයිමත් මෙතෙන්ට ආවට පස්සේ මාර ලස්සන දර්ශනයක් දකින්න තියෙනවා. ඉතින් ඒ දර්ශනයත් එක්ක මහන්සි අඩු වෙනවා. අර අපි පල්ලෙහා ආපු පාර ගමන පටන් ගත්ත තැන අන්න අතන අර ලයිමක් පේනවා. අර ගල් ළඟක ඒ ලයිමක් තියෙන. එතනින් තමයි අපි ගමන පටන් ගත්තේ. එහෙම ඇවිල්ලා මේ ගල නැගලා ඒක බැහැලා මේක නැගලා දැන් උඩ ඉන්නේ. ඉතින් අපි දැන් මේ කටුසුකොන්ද දිගේ මේ පැත්තට ඉස්සරහට යන් මේ නෙරුව දිගේ දිගටම ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒතර මෙන්න මෙහෙමයි යන්න තියෙන්නේ. මේ හරියනම් තාම සාමාන්‍ය ඉඩක් තියෙනවා අපිට යන්න පුළුවන්. අපි තව උඩට ගිහිල්ලා බලමු කොහොමද මේක තව පටු වෙනවද එහෙම නැත්නම් මේ විදිහට උඩටම තියනවද කොහොමද කියලා. වහින්න කලින් කොහොම හරි ඩ්‍රෝන් එක දාගන්න try එකක් දෙනවා. මේ මෙහෙම තමයි යන්න තියෙන්නේ. මේ බලන්න මම ආයි පෙන්නන්නම්. මේ අර කොන්ද වගේ කෑල්ල දිගේ තමයි අපි යන්නේ. මේක දිගේ යන්නේ. ආයිමත් සඳගිරි සෑයත් පේනවා. ඉතින් අපි උඩට යමු. උඩට ගිහිල්ලා කතා කරමු.
බලන්න දැන් උඩට මේ මාර ලස්සන දර්ශනයක් අපිට හම්බෙලා තියෙන. දැන් වෙලාව 6ට වගේ සන්සෙට් එක හරිම වෙලාවට මෙතෙන්ට ආවා. මේ ටික වැහිලා තිබ්බා පේනකොට දැන් ක්ලියර් වුණා. අන්න අර පැත්තෙන් අලගල්ල එහෙම පේනවා ලස්සනට අර තියෙන. අතන අලගල්ල තියෙනවා මේ පැත්ත. මේ පේරාදෙණිය කැම්පස් එකේ මේ පල්ලෙහා තියෙන්නේ. සරසවිගම පේරාදෙණිය මේ පැත්ත. ඉතින් මෙන්න මේ විදිහට කටුසු කොන්ද උඩ අපි යන ගමන් ඉන්නේ. මාරම ලස්සනයි. අපි හිතුවේ නෑ සන්සෙට් එක තියෙයි කියලා. මොකද මේ වැහිබර ගතියක් තිබ්බ හින්දා කොහොම හරි පොඩි පොදයක් ගිහිල්ලා ටක් ගාලා ඒ ටික ඇරුණා. දැන් නම් මාරම ලස්සන වයිබ් එකක් තියෙනවා. මේ සන්සෙට් එකත් එක්ක විනාඩිය වෙනස් වෙනවා මෙතන තියෙන මේ අහසේ පාට. දැන් මාරම ලස්සන කලර්ස් වගේක් සෙට් වෙලා තියෙන්නේ. මම ඔහොමම කැරකිලා පෙන්නන්නම්. දැන් අපි කටුසු කොන්ද උඩ ඉන්නේ. මේ බලන්න මේ පැත්ත. මාරම ලස්සනයි. එලින්ම සන්සෙට් එක මේ පැත්තේ තියෙනවා. අර පැත්තේ පොඩි දේදුන්නකුත් තියෙනවා. දැන් නම් මාරම වීව් එකක් සෙට් වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙ පේනවද දන්නේ නැහැ. මෙතන පොඩි දේදුන්නකුත් දැන් හැවිල්ලා තියෙන්නේ. මාරම ලස්සනයි. හරි අපි එනම් කොහොම හරි සාර්ථකව අද දවසේ අපේ ටාගට් එකටත් වඩා දේවල් කවර් කරලා දැන් මේ කටුසු කොන්දත් සාර්ථකව තරණය කරලා ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ අද දවසේ ටාගට් එක උනේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 යන එක. ඉතින් ස්ටේජ් 1 එක ගිහිල්ලා අපිට වෙලාව ඉතුරුනා. ඒ නිසා අපි ආපහු ආවිල්ලා කටුසු කොන්ද නැග්ගා. දැන් වෙලාව 6ට වගේ වෙලා තියෙන්නේ. සන්සෙට් එකක් තියෙනවා, පොඩි වැහි මන්දාරමකුත් තියෙනවා, දේදුන්නක් තියෙනවා. මෙතන නැති දෙයක් නැහැ. මාරම ලස්සනයි. ඉතින් ආයේ නැග් එක ගැන කිසිම පාඩුවක් නැහැ. අපි දැක්ක view එකත් එක්ක මේ මහන්සිය හැම එකම නිමුණා. ඉතින් මේ රැ වෙන්නත් එන නිසා අපි ඉක්මනට මෙතනින් යන්න කියලා හදන්නේ. මොකද මේ ටික කැලේ මැද්දෙන් බහින්න ඕනේ. මේ හරිය මෙහෙම එළිය වැටලා තිබ්බට කැලේ ඇතුළ දැනටමත් අඳුරු වැටලා ඇත්තේ. ඉතින් ඒ නිසා මේ අපි ඉක්මනට බහින්න කියලා හදන්නේ. ඉතින් මම අනිත් ඩ්‍රෝන් ෂොට්ස් ටිකත් වීඩියෝ එක අන්තිමට දාලා තියන්නම්. දිගට වීඩියෝ එක බලන්න. අපි මේ වගේ තව ගමනකින් හම්බ වෙමු. දිගට මේ වගේ වීඩියෝස් බලන්න Travel Junkie YouTube channel එක subscribe කරලා තියාගන්න. bye bye.